වීඩියෝ එක නවත්තන්න කලින් මට තව දෙයක් ඔයාලට පෙන්නන්න ඕනේ. ඒ තමයි ඔයාලා සම්පූර්ණයෙන් මේ කෝස් එක ඇතුලේ ඉගෙන ගන්න දේවල් මාස 3කට කඩලා තියෙන්නේ කොහොමද කියලා. DevOps engineer කෙනෙක් වෙන්න මග බලාගෙන ඉන්නේ. එහෙනම් අපි කතා කරමු අපේ කෝස් එකෙන් ඔයාලට මොනවද ලබා ගන්න පුළුවන් කියලා. ඒත් එක්කම අපි කතා කරමු මේ කෝස් එකේ මොන වගේ වැලියු එකක්ද ඔයාලට grow කරගන්න පුළුවන් කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට ඒක ගැන කතා කරන්න. හරි. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මොන වගේ DevOps course එකක්ද මම follow කරන්න ඕනේ. ඒත් එක්ක මොන වගේ දේවල්ද අපි ඉගෙන ගන්න ඕනේ කියලා. ඒත් එක්ක මොන වගේ road map එකකටද අපි යන්න ඕනේ කියලා. ඉතින් මේ සම්පූර්ණ කෝස් එක වෙන්නේ මාස 3යි. මේ මාස 3 ඇතුළතදී ඔයාලා අනිවාර්යයෙන්ම DevOps engineer කෙනෙක් වෙන්න යන මේ road map එකේ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කියලා මට සහතික වෙන්න පුළුවන්. මොකද හේතුව මේ තියෙන්නේ මගේ 4 වෙනි බැච් එක. ඉතින් මේ 4 වෙනි බැච් එකට යනකොට ස්ටුඩන්ට්ස්ලා 50කට වඩා මේකේ ට්‍රේන් වෙලා ඉන්නවා. ඒත් එක්කම අපේ සර්ටිෆිකේට් එකක් ගේන් කරගෙන තියෙනවා. ඉතින් මේක ඇතුළතදී අපි ප්‍රැක්ටිකල්, ඒ වගේම ලැබ් සෙෂන්ස්, ඒ වගේම ටියුටෝරියල්ස්, තියරි, මේ හැම දෙයක්ම කවර් කරනවා. ඉතින් මේ හැම දෙයකින්ම අන්තිමට එළියට එන්නේ හොඳට ස්කිල් එක තියෙන DevOps engineer කෙනෙක් කියලා මම මෙතනදී මතක් කරන්න ඕනේ. ඉතින් මේ කෝස් එකේ කන්ටෙන්ට් එක ගැන පොඩ්ඩක් කතා කරන්න අපි යමු තව චුට්ටක් ඉස්සරහට. හරි මම මෙන්ෂන් කරා වගේ මේක අතරේ ගොඩක් වැලියබල් දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්කම හම්බ වෙනවා DevOps engineer කෙනෙක් වෙන්න ඕනේ කරන. හරි. ඉතින් මොනවද කියලා අපි එකින් එක කතා කරමු. ඉතින් මෙතනදී අපිට ඉස්සල්ලාම කතා කරන්න ඕනේ දේ තමයි මොකද්ද DevOps කියන්නේ? What is DevOps කියන දේ. හරිද? එතකොට මොකද්ද DevOps කියන්නේ කියන තැන ඉඳන් අපි කතා කරගෙන යනවා කොහොමද DevOps engineer කෙනෙක් වෙන්නේ? zero level එකේ ඉඳන් hero level එකට යනකම් කොහොමද DevOps engineer කෙනෙක් වෙන්නේ කියලාත් අපි මෙතනදී කතා කරනවා. ඉතින් ඒකෙදි අපි මෙතනදී ඉස්සෙල්ලාම කරන්නේ අපි හොඳ road map එකක් හදා ගන්නවා. මොනවද අපි කරන්න ඕනි step by step. දැන් මොකද මේ course එක සම්පූර්ණයෙන්ම මාස 3යිනේ. ඉතින් මේ මාස 3 ඇතුළතදී මොනවද අපි ඇත්තටම කරන්න ඕනේ දේවල් කියලා අපි එකින් එක කතා කරනවා. ඒත් එක්කම අපි එකින් එක හරි plan එකක් හදා ගන්නවා. ඒත් එක්කම අපි කතා කරනවා මොන වගේ skills ද අපි දැනගෙන ඉන්න ඕනි. එහෙම නැත්නම් ඉගෙනගෙන ඉන්න ඕනි කියලා. ඉතින් අපි කතා කරන මේ soft skills and hard skills දෙකක් තියෙනවානේ. එතකොට ගොඩාක් අය කතා කරන්නේ CI/CD pipeline හදන්න. එතකොට cloud platforms වල වැඩ කරන්න. ඊ වගේ දේවල් තමයි ගොඩක් කතා කරන්නේ. හැබැයි අපි මේ DevOps course එක ඇතුළත කතා කරනවා ඔයාලා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනි soft skills මොනවද කියලා. හරි. ඒත් එක්ක අපි කතා කරනවා වෙනම cloud computing ගැන. cloud computing අනිවාර්යයෙන්ම DevOps engineer කෙනෙක් විදිහට දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම අපි කතා කරනවා networking. හැබැයි මේ networking කියලා කියන්නේ DevOps engineer කෙනෙක් දැනගෙන ඉන්න ඕනේ networking level එක. මොකද හේතුව networking කියනකොට ලොකු පරාසයක් තියෙනවා. ඉතින් අපි මේකෙදි ඔක්කොම දේවල් focus කරලා තියෙන්නේ DevOps engineer කෙනෙක් වෙන ඔයා වෙනුවෙන්ම විතරයි. හරි. networking. ඒත් එක්කම අපි කතා කරනවා මේක ඇතුළේ security ගැන. ඉතින් security කියන module එක වෙනම දාලා නැහැ. හැබැයි අපි networking ගැන කතා කරනකොට, එතකොට cloud computing ගැන කතා කරනකොට, coding ගැන කතා කරනකොට, scripting ගැන කතා ඒ හැම section එකේදීම අනිවාර්යයෙන්ම security ගැන වෙනමම slide එකක් හෝ දෙකක් අනිවාර්යයෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම අපි practically security apply කරන්නේ කොහොමද කියලාත් මේවට අනිවාර්යයෙන්ම කතා කරනවා. ඉතින් ඒකෙදි අපිට කතා කරන දේවල් දෙකක් තියෙනවා. DevSecOps ඒ වගේම cloud security කියන දේ. ඒත් එක්ක අපි කතා කරනවා මේ source code management කියන දේ ගැන. හරි. ඊට පස්සේ අපි කතා කරනවා microservice based architecture එක. ඒත් එක්කම අපි දැනගන්න ඕනේ මේ agile software development life cycle එක කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් agile methodology එක කියන්නේ මොකක්ද කියලා. හරි. එතකොට software development life cycle models කීපයක් තියෙනවා. ඉතින් මේ දේවල් ගැන කතා කරලා අපි especially කතා කරනවා මේ මොකක්ද agile methodology කියන්නේ? ඒත් එක්ක microservice based architecture එක කොහොමද හැදිලා තියෙන්නේ? ඒක කොහොමද DevOps වලට සම්බන්ධ වෙන්නේ කියලා. ඒත් එක්ක අපි කතා කරන tools set එකක් තියෙනවා. ඒ tool set එක ගැන ගොඩක් deep dive කරනවා මේ DevOps tools and technologies කියන section එකේදී මම මෙතන 10 කියලා mention කරන්න තියෙන තැන. ඒත් එක්කම අපි කතා කරන API management ඒ වගේම අනිවාර්යයෙන්ම අපි දැනගෙන ඉන්න ඕනේ මේ access management කියන දේ ගැන. හරි. ඊට පස්සේ අපි කතා කරනවා මේ automation. ඒ වගේම monitoring කියන දේ ගැන. ඉතින් automation කියන දේ අපිට CI/CD pipeline වගේම වෙන තැන්වලුත් අපිට apply කරන්න පුළුවන්. අන්නේ වෙන තැන් මොනවද කියලා අපි මෙතනදී කතා කරනවා. ඒ වගේම monitoring කොහොමද කරන්නේ? ඒත් එක්කම මේ GitOps කියන දේ ගැන හොඳ අවබෝධයක් අපි ලබා ගන්නවා. ඉතින් මේ සම්පූර්ණම journey එක ඇතුළතදී මේ මාස 3 ඇතුළේ අපි hands on labs, ඒ වගේම practical sessions, ඒ වගේම tutorials වගේ දේවල් අනිවාර්යයෙන්ම කරනවා. ඉතින් මේක ඇතුළතදී ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා වගේම හොඳ valuable content එකක් සම්පූර්ණයෙන්ම හදලා දීලා
දීලා තියෙනවා ඔයාලට DevOps engineer කෙනෙක් වෙන්න ඕනි කරලා. හරි. ඉතින් සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන් ඔයාලට මේ කෝස් එක ඉවර වුණාට පස්සේ. ඉතින් මේ තියෙන්නේ සර්ටිෆිකේට් එකේ overview එක. මේක සාමාන්‍යයෙන් සමහරවිට අප්ඩේට් වෙන්නත් පුළුවන් ඔයාලට දෙනකොට. එතකොට මේකේ logo එක වෙනස් වෙන්න ඕනි. ඉතින් මම මෙතන logo එක වෙනස් කරේ නැහැ. මේ පරණ set එකට පෙන්නපු එකම තමයි මම මෙතනදී දාලා තියෙන්නේ. හරි. එතකොට කෝස් එකේ fee එක 15000යි. අප්‍රේල් පටන් ගන්නවා 2025 අප්‍රේල් මාසේ. ඉතින් කෝස් එක ගැන තවත් විස්තර මේක ඇතුලේ තියෙනවා. මම මේකත් YouTube එකේ වගේම Facebook එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ගිහින් බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පල්ලෙහා description එකේ මම දානවා මේකට සම්පූර්ණම details ටික ඒ වගේම ඕනි කරන link එකක්. ඉතින් මේ තියෙන සම්පූර්ණම මේ කෝස් එක ගැන පොඩි details ටිකක් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කෝස් එකත් එක්ක ඔයාලට join වෙන්න කියලා ආරාධනා කරනවා. මොකද හේතුව ඔයාලට මේක ඇතුළේදී ගොඩක් skills grow කරගන්න පුළුවන්. ඉතින් එතනින් එහාට මම මේක break down කරලා තිනවා. අපි කෝස් එක ඇතුළේදී කතා කරනවා මොනවද ඇත්තටම තව දුරටත් කතා කරන්න කියලා. ඉතින් මම මෙතනදී මේ වීඩියෝ එක දිග වැඩි වෙන නිසා මම මෙතනින් මේක ගැන කතා කරන එක නවත්තනවා. වීඩියෝ එක නවත්තන්න කලින් මට තව දෙයක් ඔයාලට පෙන්වන්න ඕනේ. ඒ තමයි ඔයාලා සම්පූර්ණයෙන් මේ කෝස් එක ඇතුළේ ඉගෙන ගන්න දේවල් මාස 3කට කඩලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදී ඔයාලට බලන්න පුළුවන් section 1, section 2 and section 3 කියලා sections 3කට කඩලා තිනවා. මේ sections වෙන වෙනම colors වලින් මම මෙතන indicate කරලා තියෙනවා. ඒ section එකක් සාමාන්‍යයෙන් මාසයක් විදිහට තමයි මම අරගෙන තියෙන්නේ. ඉතින් මේ මාස 3 ඇතුළේදී ඔයාලා මොන වගේ දේවල්ද ඉගෙන ගන්න කියලා ඔයාලට පෙතනින්ම දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම අනිත් දේ තමයි මෙතන මම මෙන්ෂන් කරලා නැති දේවලුත් මම කියවනේ දැන් security වගේ දේවල්. එතකොට තවත් ඕනි කරන automation වගේ දේවල්. ඒ වගේ දේවල් ගොඩක් මේවා ඇතුලේ තවත් අන්තර්ගත වෙනවා. ඉතින් මම කිව්වා වගේ මේක වෙන වෙනම breakdown කරන්නේ නැහැ. මොනවද tools and technologies අපි ඉගෙන ගන්න කියලා මම මෙතන mention කරන්නේ නැහැ. course එක ඇතුළට ගිහින් අපි ඒක ගැන කතා කරමු. ඉතින් මෙතනදී මම high level දාලා තියෙනවා මොන වගේ tools and technologies ද මෙතනදී පාවිච්චි කරන්නේ අපි. ඒ වගේම ඉගෙන ගන්න මොනවද? ඒත් එක්කම කොයි විදිහටද මේකේ breakdown එක යන්නේ කියලා. ඉතින් මේක මට ඉස්සෙල්ලා section එකේ දාන්න බැරුණා. ඉතින් ඒක නිසා මම මේක මෙතනට add කරා. හරි දැන් ඔයාලා දන්නවා මොන වගේ දේවල්ද අපි මේ කෝස් එකෙන් ඔයාලට දෙන්නේ කියලා. ඉතින් මේක ගොඩක් වැලියබල් කෝස් එකක්. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා පල්ලෙහා description එකේ තියෙන link එකකින් ගිහින් register වෙන්න. එතකොට ඔයාලට ගෙවන එකක් වාරික වශයෙන්. එහෙම නැත්නම් අපි කියන installment විදියට ගෙවන්නත් පුළුවන්. ඉතින් ඒ පහසුකමත් ඔයාලට සලසලා දීලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ කෝස් එකත් එක්ක join වෙන්න ඔයාලගේ skill set එක අපි මාස 3ක් ඇතුළතදී ලොකු level එකකට grow කරගන්නවා. ඉතින් ඒකට සූදානම් වෙන්න. ඉතින් අපිත් එක්ක join වෙන්න. එහෙනම් හැමෝටම good luck. අපි කෝස් එක ඇතුළතදී හම්බෙමු.